මේ කීවැනි ක්ලාස් එකේද මේක හතර. ඒක ප්‍රශ්නයක් නෑ. හරි. බුල්ඩර් ස්කූල්ස් එකේ දැන් classification of computer. දැන් පරිගණක වර්ගීකරණය උගන්වද්දී හොඳට බලා ගන්න මේ මුලින්ම කියලා දෙන්න ඕනේ වර්ග තුනක් තියෙනවා කියලා. වර්ගීකරණයේ ප්‍රධාන වර්ග තුනක් තියෙනවා. ඊට වඩා ගොඩක් තියෙනවා. හැබැයි ප්‍රධාන වර්ග තුනයි. හරිද? ඒක ඇවිල්ලා වර්ගය මත පදනම් වෙන based on type කියන එකයි. based on purpose අරමුණ මත පදනම් වෙන එකයි. based on size ප්‍රමාණය මත පදනම් වෙන එකයි. එතකොට තුනක් තියෙනවා. එතකොට මෙතන based on type කියලා බැලුවොත් වර්ගය මත පදනම් වන පරිගණක තුනක් තියෙනවා. ඇනලොග්, ඩිජිටල් හා හයිබ්‍රිඩ් කියන දේ. ඇනලොග් කියන්නේ ඈත කාලේ කියන්නේ අවුරුදු 50 60 70ට කලින් යූස් කරපු කම්පියුටර්ස් වල ඇනලොග් කියන සිග්නල් එකක් තමයි යාලා යූස් කරේ. ඒ කියන්නේ හැමදේම කරන්න ඇනලොග් සිග්නල්ස් යූස් කරා. ඒ කියන්නේ ඇනලොග් ධාරාව. ඒ කියන්නේ මෙන්න මෙහෙම අද අපි රේඩියෝ අපි සාමාන්‍යයෙන් අපි රේඩියෝ එක ගත්තොත් ඒකෙත් තියෙන්නේ මේ ඇනලොග් එකකින් වැඩ කරන රේඩියෝස් පරණ කාලේ ගොඩක් තිබ්බා. සෝ ඒ වගේ ඇනලොග් කම්පියුටර්ස් ඒ කාලේ යූස් කරා. ඒක යූස් කරේ ඇනලොග් කියන ධාරාව මත මු- අ, මූලික කරගෙන ඊට පස්සේ ඩිජිටල් කම්පියුටර්ස් ආවා 70 ගණන් වල 70 80 90 අර ඩිජිටල් කම්පියුටර්ස් තමයි තිබ්බේ. ඩිජිටල් කියන්නේ පෙට්ටි පෙට්ටි වගේ යන සිග්නල් එක. දැන් ඇනලොග් ඩිජිටල් කියන සිග්නල් දෙක මුලින්ම අපි අ, පොඩ්ඩක් මේ බැලුවොත් අපි මෙහෙම කරමු. දැන් මෙතන ටවර් එකක් තියෙනවා. මේක ඇඳලා පෙන්නන්න. හරිද? මෙතන ටවර් එකක් තියෙනවා. මෙතන මිනිහෙක් ඉන්නවා. එයාගේ අතේ ෆෝන් එකක් තියෙනවා. දැන් ටවර් එකෙන් එන ධාරාව ෆෝන් එක ළඟට එන්නේ මේ ඇනලොග් වශයෙන්. දැන් අපි ටවර් එකේ ඉඳලා අපේ ෆෝන් එකට එන්නේ ඇනලොග් එකෙන්. ඒතර ෆෝන් එකට ආවට පස්සේ අපිට ඇතුලේ ෆෝන් එක ඇතුලේ වැඩ කරන්නේ ඩිජිටල් වශයෙන්. මේක තමයි ඇනලොග් එකටයි ඩිජිටල් එකටයි තියෙන වෙනස. ඩිජිටල් කියන ධාරාව වයර් අපි අපේ ගෙදරට එන වයර් වෙන්න පුළුවන්. නැත්නම් අපි දැන් සින්දුවක් අහනකොට වයර් එකක් ප්ලග් කරලා අපි සින්දු අහනවා. නැත්නම් වයර්ලස් ප්ලේ කරනවා. දැන් මේ වයර් එක තමයි වයර් එකකින් ගමන් කරන ධාරාව ඇවිල්ලා ඩිජිටල් කියන එකයි. මේ වයර් නැතුව සාමාන්‍ය අපේ පරිසරයේ ගමන් කරන ඒ ධාරාව අපි ඇනලොග් වශයෙන් බෙදලා පෙන්වනවා. ඒක ඔයාලට තේරුණාද නැද්ද? හොඳට බලාගන්න මේ තේරුණා. යම් කිසි දෙයක් මත අ, ගමන් කරන දේවල්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි සර්කිට් බෝඩයක් වෙන්න පුළුවන්. ෆෝන් එක ඇතුලේ. ඒ වගේම වයර්. මෙහෙම දැන් වයරයක් යනවා කියන්නකෝ. දැන් මේ වයර් එක ඒක ඇතුලේ යන්නේ පෙට්ටි වශයෙන්. හරිද? කියන්නේ පෙට්ටි වශයෙන් කියන්නේ ඒ ධාරාව. ඒකට අපි ඩිජිටල් ධාරාව කියලා කියනවා. ඩිජිටල් සිග්නල් කියලා. ඒ වගේම දැන් වයර්ලස් ඒ කියන්නේ වයර් එකක් හෝ මුකුත් නැතුව හුළඟේ නැත්තම් සාමාන්‍ය පරිසරයේ ගමන් කරන ඒ සිග්නල් වලට අපි ඇනලොග් කියනවා. දැන් මෙතන මේ බ්ලූටූත් එකක් තියෙනවා. දැන් මෙතන බ්ලූටූත් එකක් තියෙනවා. මෙතන ෆෝන් එකක් තියෙනවා කියන්නේ දැන් වයර් එකක් කනෙක්ට් වෙලා නැහැ. එතකොට මොකුත් නැතුව ගමන් කරන ඒ ධාරාව ඩිජිටල් නෙවෙයි ඇනලොග් ධාරාව කියලා අපි කියනවා. හරිද? ඒ ටික වැටහුණාද? ඒ දෙකම ඔව්. ඇනලොග් හා ඩිජිටල් ඒ දෙකම උපයෝගී කරගෙන වැඩ කරන පරිගණක වලට අපි කියනවා හයිබ්‍රිඩ් කම්පියුටර්ස් කියලා. හයිබ්‍රිඩ් කියන්නේ ඇනලොග් සහ ඩිජිටල් කියන දෙකම යූස් කරලා වැඩ කරන පරිගණක වලට අපි කියන්නේ හයිබ්‍රිඩ් කම්පියුටර්ස් කියලා. දැන් ඇනලොග් කියන්නේ හොඳට මතක තියාගන්න ඇනලොග් ධාරාව යූස් කරලා වැඩ කරන ඕනෑම පරිගණකයක් ඇනලොග් කම්පියුටර් වෙනවා. ඒ වගේම ඩිජිටල් කියන්නේ ඩිජිටල් ධාරාව යූස් කරලා වැඩ කරන හැම එකක්ම
ඩිජිටල් පරිගණක කියලා අපි කියනවා. හරි දැන් ඒ ටික තමා බේසික්. ඒ කියන්නේ මේක ඇවිල්ලා කම්පියුටර් සයන්ස් කියන්නේ බේසික්. ළමයින්ට මේ සාමාන්‍යයෙන් ෂෝට් අයිඩියා දුන්නාම ඇති ගැම්බුරෙන් මේ ටික එක්ස්ප්ලේන් කරන්න ඕනේ නැහැ. මේ ටික මේ පොඩ්ඩක් මේක තමා කියලා පොඩ්ඩක් වටහා ගත්තා නම් ඇති ඕනකට වැඩිය එක්ස්ප්ලේන් කරන්න යන්න එපා. ඊට පස්සේ based on purpose අරමුණ මත පදනම් වෙච්ච පරිගණක දෙකක් තියෙනවා general purpose computer සහ special purpose computer. ඒ කියන්නේ පොදු කාර්ය පරිගණකය සහ විශේෂ කාර්ය පරිගණකය කියලා වර්ග දෙකක් තියෙනවා. දැන් පොදු කාර්යවලට යූස් කරන්නේ සාමාන්‍ය ජනතාව. ඒ කියන්නේ අපි කඩයකට ගිහිල්ලා මිලදී ගන්න පුළුවන් ඕනෑම පරිගණකයක් පොදු කාර්ය පරිගණකයක් වෙනවා. හරිද? සාමාන්‍යයෙන් අපි කඩේට ගිහිල්ලා මොබයිල් ෆෝන් එකක් ගන්නවා. මොබයිල් ෆෝන් එකක් කියන්නේ පරිගණකයක්. හරිද? ගොඩක් කට්ටියට ඒවා දන්නේ නැහැ. එයාලා හිතන් ඉන්නේ මේ පෙට්ටි ඒ වගේම මොනිටර් එකයි මේ කීබෝඩ් එකයි මවුස් එකක් තිබ්බොත් පරිගණකයක් කියලා. එහෙම නැහැ. පරිගණකයක් කියනෝ ඕනෑම දෙයක්. ඒ කියන්නේ කැල් අපි ස්ටාර්ටින් කියලා ඇතිනේ ප්‍රොසෙස් කරන්න පුළුවන් data එක ස්ටෝර් කරන්න පුළුවන් ඒ වගේ දේවල් තියෙන ඕනම දෙයක් මොබයිල් ෆෝන් එකෙත් වෙනවා කියන්නේ මොබයිල් ෆෝන් උත් පරිගණකයක් කියලාම කියලා දෙන්න. දැන් ඔයාලා මේ පරිගණක ලෝකේ ඔබට ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් මොබයිල් ෆෝන් පවා පරිගණක ඒ කාලේ කරපු පරිගණකයට වඩා දැන් තියෙන මොබයිල් ෆෝන් කරන්න පුළුවන්. ඒ නිසා අපිත් ඒකත් මොබයිල් ෆෝන් එකත් පරිගණකයක් කියලා තමයි ගන්නෙ. ඒ නිසා ජෙනරල් පර්පස් කම්පියුටර් වලට මොබයිල් ෆෝන් උත් අඩංගු වෙනවා. ඒ වගේම අපි ලැප්ටොප් පරිගණක. ඒ වගේම මේ සාමාන්‍ය අපි ඩෙස්ක්ටොප් කම්පියුටර් කියන්නේ ලොකු කම්පියුටරයක්. ඒ වගේම ඕනෑම දෙයක් මිනිස්සු මිලදී ගන්න පුළුවන් මිනිස්සුන්ට ඕන කරන ඔෆිස් එකේ වැඩ පවා කරගන්න පුළුවන් ඕනම දෙයක් පොදු කාර්ය පරිගණකයක් බවට පත් වෙනවා. හැබැයි ස්පෙෂල් පර්පස් කම්පියුටරයක් කියන්නේ මේකෙන් මේ ඉමේජ් එකෙන් ඔයාලට හොඳටම වැටහෙයි CCTV එකක්. දැන් CCTV එකකුත් ඒක ස්ටෝර් කරන්න පුළුවන් සිස්ටම් එකක් තියෙනවා. ඒ කියන්නේ ස්ටෝරේජ් එකක් තියෙනවා. ඒක රිවයින්ඩ් කරන්න පුළුවන් ටික ඔක්කොම හදලා DVR එකෙන් ඉඳලා ඔක්කොම තියෙනවා. ඒ ඔක්කොම පරිගණකයක්. ඒ පරිගණකයේ විශේෂත්වය ඒක මූලික කරගෙන තියෙන්නේ වීඩියෝ කරණය පමණක්. හරිද? එතකොට ඒක හදලා තියෙන්නේ වීඩියෝ කරන්න විතරයි. වීඩියෝ කරන්න රිවයින් කරන්න ඒ සිස්ටම් එකයි ඒ සොෆ්ට්වෙයාර් එක ඔක්කොම හදලා තියෙන්නේ මේ කැමරා එකටම විතරයි. හරි ඒ වගේම රේඩාර්. දැන් හමුදාව ලංකාවේ හමුදාව වෙන්න පුළුවන්. ලෝකේ වෙන යුද්ධ වෙන්න පුළුවන්. නැත්තම් මේ එයාපෝට් එකේ දැක්කොත් මේ වගේ රේඩාර්ස් තියෙනවා. රේඩාර්ස් තියෙන්නේ මොකද? මේ අවට එන මේ යම්කිසි යානාවන් අඳුනා ගන්න. එතකොට ඒ සිස්ටම් එකයි ඒ කම්ප්ලීට් OS එක ඔක්කොම හදලා තියෙන්නේ යම් යානාවක් ළඟට එනවාද නැද්ද කියන අඳුනා ගන්න විතරයි. වෙන පර්පස් එකක් ඒකට නෑ. ඒතන ගිහිල්ලා අපිට මේ ඔයාලා මල්ලි මේ Excel එකේ මේක ටයිප් කරන්නකෝ කියලා ඒ සිස්ටම් එකේ ටයිප් කරන්න බෑ. ඒකේ ගිහිල්ලා මේ Zoom එකත් ඕපන් කරන්න ඕනි කියලා ඕපන් කරන්න බෑ. එතකොට ඒක හදලා තියෙන්නේ ගුවන් යානා එනවාද නැද්ද කියන එක ට්‍රැක් කරන්න විතරයි. ඒ වගේම ඒ කාලේ අම්මලා කියන්නේ ලංකාවේ බහලව නෑ. පිටරට තියෙනවා පොඩි ළමයින්ගේ අතට දීලා යනවා මේ වගේ පොඩි ෆෝන් එකක්. ගැජට් එකක්. මේක ඇවිල්ලා අම්මට කතා කරන්න පුළුවන් අඳුරන කට්ටියට කෝලයක් ගන්න පුළුවන්. කොලය කට් කරන්න පුළුවන් කියන පොඩි මේකක් තමයි මෙතන තියෙන GPS එක. කොහෙද ළමයි ඉන්නේ නැත්te කියලා. දැන් මෙතන ගිහිල්ලා මේ දරුවාට ගිහිල්ලා මොබයිල් ෆෝන් එකේ ගේම් එකක් ඉන්ස්ටෝල් කරලා ගහන්න බෑ. මොකද මේක ඇවිල්ලා ළමයා ළමයාගේ ආරක්ෂාව මත දෙමව්පියෝ දීලා තියෙන්නේ මේ කෝල් කරන්නයි අම්මා තාත්තට ළමයා කොහෙද ඉන්නේ කියලා අඳුනගන්න විතරයි. හරිද? සිස්ටම් එකේ තියෙන්නේ අම්මා තාත්තා ළඟ. මෙයා ළඟ තියෙන්නේ මේ ගැජට් එක විතරයි. එතකොට මේක ස්පෙෂල් පර්පස් එකක්. එතකොට අපි කාරයක් ගමු. මේ කාලේ මේ කාලේ එන කාස් දැක්කාම ඒක ඉන්ස්ටෝල් කරලා තියෙනවා සම්පූර්ණ සිස්ටම් එකක් ඩිජිටලි මොබයිල් ෆෝන් එක සමහරු කාස් තියෙනවා මිනිසුන්ට ඈත ඉඳලා මේ ඩ්‍රයිව් කරන්නත් පුළුවන් මිනිහෙක් නැතුව. ඒ වගේ දැන් සිස්ටම්ස් හැදිලා තියෙන්නේ. හැබැයි ඒකත් අපි පොඩ්ඩක් ඈතකට තියලා මේ ඩෑෂ්බෝඩ් එකේ ඒ කියන්නේ මේ ස්ක්‍රීන් එකේ දැක්කම පොඩි සිස්ටම් එකක් තියෙනවා කාබ්ලේ සිස්ටම් එකක්.
ඒක ඇතුළෙත් ඉන්ස්ටෝල් කරලා තියන්නේ කාර් එකට අවශ්‍ය තියෙන ෆන්ක්ෂන්ස් විතරයි. එතකොට ඒකේ සමහරට YouTube තියෙනවා, Google Maps තියෙනවා, සින්දු අහන්න පුළුවන් සිස්ටම් තියෙනවා. හැබැයි ඉන් එහාට ඔතන ගිහිල්ලා MS Office, PowerPoint එකක් ඕපන් කරගන්න බෑ. මොකද ඒක තියෙන්නේ කාර් එකට ආවේනික කාර් එකට අවශ්‍ය ෆන්ක්ෂන්ස් ටික හදලා තමයි එතන තියෙන OS එක හදලා තියෙන්නේ. කැමරා එකක් ගත්තොත් මේ කැමරා එක ඇතුළේ තියෙන්නේ කැමරා එකට ඕන තියෙන ෆන්ක්ෂන්ස් ටික විතරයි. හරිද? එතකොට රෝබෝට් අයි දැන් රෝබෝට් කන්ට්‍රෝල් කරන්න පුළුවන් සිස්ටම්ස් ඒ වගේම රෝබෝ වලට ඕන කරන සිස්ටම්ස් ටික හදලා තියෙන්නේ රොබෝලටම පමණයි. එතකොට අපිට එතන ගිහිල්ලා මේ GTA Vice City නැත්නම් Call of Duty ගේම් එකක් ගහන්න බෑ. ඒක කන්ට්‍රෝල් කරන සිස්ටම් එකේ. ඒ නිසා මේ ඔක්කොම පරිගණකයක් වෙනු ඇත. නමුත් එය සාමාන්‍ය පොදු ජනතාවට උපයෝගී කරන්න බැරුව තියෙන එකක් තමයි මේ ටික. හරි. එතකොට ඇනලොග් සිග්නල් මං කලින් කිව්වා වගේ ඇනලොග් සිග්නල් එකක් යන්නේ මේ විදිහට. ඇනලොග් සිග්නලක් යන්නේ මෙන්න මේ විදිහට. ඇඳලා පෙන්නන්න අපි සාමාන්‍යව කාර් එකක් ගත්තොත් කාර් එකේ මේ ස්පීඩෝමීටර් තියෙනවා ඇනලොග් එකේ. එතකොට මේ ස්පීඩ් එක යනවද නැද්ද කියන එක අඳුනගන්නේ මේ වගේ ඇනලොග් මීටර් වලින්. ඒ වගේම ඩිජිටල් ගත්තහම මේ කාලේ මේ අපි යාවත් කාලීන ජීවිතේ මේ අපි දකින හැම දෙයක්ම ඩිජිටල් පරිගණකයක් තමයි අපි මේ ටිකට කියන ඔයාලා යූස් කරන ෆෝන් ලැප්ටොප් ෆෝන් එකක්. ඒ වගේම හයිබ්‍රිඩ් කම්පියුටර්ස් ගත්තාම මෙඩිකල් සෙක්ටර් එකේ දැනට යූස් කරනවා ඇනලොග් එකයි ඩිජිටල් එකයි දෙකම යූස් කරලා දැන් CRT ස්කෑන් අර ස්කෑන් මේ ස්කෑන් කියලා අපි දැන් ස්කෑන් කරන්න යන්නේ ඒ ඔක්කොම හයිබ්‍රිඩ් කම්පියුටර්ස් වර්ගයට අයත්. සෝ මේ ඇනලොග් ඩිජිටල් හයිබ්‍රිඩ් එක තේරිලා ඇති. එතකොට මෙතන නෝට් එකක් තියෙනවා. නෝට් එක හරිද ස්පෙලිං එක නැද්ද වැරදිද කියලා බලලා ලියා ගන්න. මොකද මේ කැන්වා එකේ දාලා තියෙන නිසා සමහරවිට ස්පෙලිං එකක් එන්නේ නැහැ. හරි ස්පෙලිංස් එන්නේ නැහැ. ඒකත් බලා ගන්න. ඩිජිටල් කම්පියුටර් නෝට් එකක් දෙන්න. හයිබ්‍රිඩ් නෝට් එක බලා ගන්න. ක්වොන්ටම් කම්පියුටර් ඇවිල්ලා පාසල් අධ්‍යාපන කාණ්ඩ ඇතුළේ උගන්වන්නේ හැබැයි අපි මේක දාලා තියෙන මිනිස්සු දැනගන්න ඕන නිසා. මොකද මේ සාමාන්‍ය කම්පියුටර්ස් 10000ක් විතර කරන්න පුළුවන් දේ මේක ඇවිල්ලා තප්පරයකින් එක කම්පියුටරකින් කරන්න පුළුවන් ක්වොන්ටම් කම්පියුටරයක්. සාමාන්‍යයෙන් අන්ඩර්ස්ටෑන්ඩින් එකක් දෙන්න ක්වොන්ටම් කම්පියුටර් කියන්නේ සාමාන්‍ය කම්පියුටර් දැනට තියෙන කම්පියුටර්ස් 10000ක් නෙවෙයි ලක්ෂයක් කරන වැඩ මේ එක කම්පියුටර් එකක් කරයි මේ ක්වොන්ටම් කම්පියුටර් එකක්. ඒක තමයි ක්වොන්ටම් කම්පියුටර් එකේ විශේෂත්වය. පරිගණක ශාස්ත්‍රයේ අනාගතයේදී ඉන්නේ ක්වොන්ටම් කම්පියුටර් මත. හරි. සෝ ක්වොන්ටම් එකේ බේසික් අයිඩියා එකක් ගන්න මුලින්ම වීඩියෝ එකක්. ඒ කියන්නේ YouTube වීඩියෝ එකක් හරි බලා ගන්න ක්වොන්ටම් කම්පියුටර් කියන්නේ මොකක්ද කියලා. එතකොට කම්පියුටර් සිස්ටම්. කම්පියුටර් සිස්ටම් එකේ හાર્ඩ්වෙයාර්, සොෆ්ට්වෙයාර්, ලයිව්වෙයාර්, ෆර්ම්වෙයාර් කියලා හතරක් තියෙනවා. හරිද? දැන් ඒක ඔයා Google Translate හරි බලා ගන්න මේ ලයිව්වෙයාර් කියන්නේ මොකක්ද සිංහලෙන් ෆර්ම්වෙයාර් ග්‍රේඩ් 10 පොතේ හරි තියෙයි. මේ මොකක්ද නෝට් මොකක්ද මේ ටිකට ඕන අවශ්‍ය කරන නෝට් කියලා. හැබැයි මම එක්ස්ප්ලেইন කරන්න දේ ඔයාලට කියලා දෙන්නම්. මේ සාමාන්‍ය අපි මෙතන දාගමු හાર્ඩ්වෙයාර්. හાર્ඩ්වෙයාර් කියන්නේ හાર્ඩ්වෙයාර්. හાર્ඩ්වෙයාර් කියන්නේ මිනිහෙක් ගමු සාමාන්‍ය. මිනිහෙක් ගමු මිනිහගේ මේ අතපය ඒ ඔක්කොම ඇවිල්ලා හાર્ඩ්වෙයාර් එකක්. උදාහරණයට මිනිහා ඇඳගන්න. ඇඳගෙන කියන්නේ ඔයා දැන් මිනිහෙක් ගත්තාම ඇගේ කකුල අත ඇස් කන ඔක්කොම අපිට බලන්න පුළුවන්. ඒක තමයි හાર્ඩ්වෙයාර් එකක් කියන්නේ. හાર્ඩ්වෙයාර් එකක් කියන්නේ සාමාන්‍යයෙන් ඔයා අපි කඩයක් කියන්නේ හાર્ඩ්වෙයාර් කියන්නේ මොකද්ද? සාමාන්‍යයෙන් හાર્ඩ්වෙයාර් එකේ බඩු තියෙනවා, සිමෙන්ති තියෙනවා, මේ කම්බි තියෙනවා, ඇන තියෙනවා, ඔක්කොම තියෙනවා. එතකොට මේ හાર્ඩ්වෙයාර් එකේ තියෙන්නේ අල්ලන්න පුළුවන් දේවල්. ඒ කියන්නේ බර දේවල්. දැන් ඔයා වාඩි වෙලා ළමයි ඔයාලා වාඩි වෙලා ඉන්න පුටුව. පුටුව කියන්නේ මොකක්ද? හાર્ඩ්වෙයාර් එකක්. දැන් ඔයාලා පොත තියන් ඉන්න මේසේ හાર્ඩ්වෙයාර් එකක්.
දැන් මම ලියන මේ බෝඩ් එක හાર્ඩ්වෙයාර් එකක්. මේ පෑන හાર્ඩ්වෙයාර් එකක්. හැම දෙම හાર્ඩ්වෙයාර් එකක්. හાર્ඩ්වෙයාර් කියන්නේ අපිට අපි අල්ලන්න පුළුවන් දේවල්. අපිට මේ අපි අපිට දැස් වලින් බලලා අපිට ඒක තියනවා කියලා අපිට අපි ஃபீல்க்கு என்ன சொல்ற தமிழார சிங்களத்தால? ඇහුන්න ம். ඒ කියන්නේ අපිට සමහර අල්ලලා අපිට මේ මිනිසුන්ට අපි හදවට දැනෙන දේවල් තමයි හાર્ඩ්වෙයාර් කියලා කියන්නේ. ෆෑන් එකක් වෙන්න පුළුවන්. මේ පුටුව වෙන්න පුළුවන්. ඕන දෙයක් හાર્ඩ්වෙයාර් කියන දේට අඩංගුයි. හැබැයි අපි බලන්නේ මෙතන පරිගණකයේ දේවල් වලින් අල්ලන්න පුළුවන් දේවල්. තේරුණාද? පුටුව මේස ඔක්කොම හાર્ඩ්වෙයාර් තමයි. හැබැයි ඒක පරිගණක වලට සම්බන්ධ දෙයක් නෙවෙයි. හැබැයි අපි මෙතන අපි අ, කරන්නේ පරිගණක වලට අවශ්‍ය කරන හાર્ඩ්වෙයාර් ටික. දැන් කීබෝඩ් එකක් ගත්තාම අල්ලන්න පුළුවන්. එතකොට ඒක පරිගණකයට අයිති දෙයක්ද? ඔව්. එතකොට ඒක හાર્ඩ්වෙයාර් එකක්. මවුස් අල්ලන්න පුළුවන්. හැබැයි ඒක පරිගණකයට අයිති දෙයක්ද? ඔව් අයිති දෙයක්. ඒ නිසා ඒක හાર્ඩ්වෙයාර් එකක්. එතකොට ඕන දෙයක් පරිගණකයේ ඕන දෙයක් මිනිසුන්ට අල්ලන්න පුළුවන් නම් ඒක හાર્ඩ්වෙයාර් එකක්. හරිද? මිනිහාගේ ඇඟ වගේ ඇඟේ කොටස් වගේ. එතකොට ඉන්ටර්නල් එක්ස්ටර්නල් කියලා හાર્ඩ්වෙයාර් දෙකක් තියෙනවා. එතකොට ඇතුළේ තියෙන මොකක්ද තියෙන්නේ මොකක්ද තියෙන්නේ ඉන්ටර්නල් කියන්නේ අභ්‍යන්තර හා බාහිර දෘඩාංග. දැන් බාහිර දෘඩාංග එක්ස්ටර්නල් හાર્ඩ්වෙයාර් කියලා ගත්තාම මේ අපිට දෑත් මිනිහෙක්ට දෑත් තියෙනවා කියලා පේනවා. හරිද? කන්ෆර්ම් කරගන්න ළමෙක්ව නැගිටලා අහන්න තව ළමෙක් නැගිටලා අහන්න දැන් මෙයාට දැන් එක ළමෙක් නැගිට්ටෙව්වා තව ළමෙක් නැගිට්ටෙව්වා දැන් මේ ළමයාගෙන් අහන්න මෙයාගේ මෙයාට අතපය දෙකම තියෙනවා කියලා ඔයාට තහවුරු කරන්න පුළුවන්ද කියලා. දැන් මෙයා කියනවා ඔව් කියලා. එතකොට මෙයාට ඇස් දෙකක් තියෙනවා කියලා ඔයාට තහවුරු කරන්න පුළුවන්ද කියලා අහන්න. මෙයා කියනවා ආයෙත් ඔව් කියලා. ඇයි? එයාට පිටින් පේනකොට තේරෙනවා මේක තියෙනවා කියලා. හරිද? ඒ වගේ තමයි මවුස් කීබෝඩ් හා මොනිටර් තියෙනවා කියලා පිටින් බලපුවාම අපිට තේරුම් ගන්න පුළුවන්. printer එකක් ගත්තාම පිටින් බලපුවම තේරුම් ගන්න පුළුවන් මේක තියෙනවද නැද්ද කියලා. හරිද? ඒකට කියන්නේ බාහිර දෘඩාංග කියලා. එක්ස්ටර්නල් හાર્ඩ්වෙයාර් කියලා. හරිද? හොඳට මතක තියාගන්න. එක්ස්ටර්නල් හાર્ඩ්වෙයාර් කියන්නේ එළියෙන් බලපුවාම පේන අල්ලන්න පුළුවන් දේවල්. හරිද? අල්ලන්න පුළුවන් දේවල් වලට තමයි අපි කියන්නේ බාහිර අ, දෘඩාංග කියලා. එතකොට අභ්‍යන්තර දෘඩාංග. එතකොට මෙයාගෙන් ආයෙත් අහන්න මේ ඔයාට මෙයාට මේ වකුගඩු දෙකක් තියෙනවා කියලා තහවුරු කරන්න පුළුවන්ද කියලා. එතන වකුගඩුවක් තහවුරු කරන්න බෑ. දෙකම තියෙනවා කියලා. ඇයි බැරි? මොකද පිටින් පේනකොට ඒක දැනෙන්නේ නැහැ. ඒක අපිට තහවුරු කරන්න බෑ. මොලයක් තියනවාද කියලා ඔයාට මේක මෙයාගේ ඔළුව ඇතුලේ මොලයක් තියනවා කියලා තහවුරු කරන්න පුළුවන්ද කියලා ආයෙත් අහන්න ඒ ළමයාගේ. හරිද? එතකොට එයා කියයි ඒක තහවුරු කරන්න බෑ. ඇයි බැරි? මොකද ඒක කඩලා ඔළුවේ තියෙන ස්කල් එක කඩලා ඇතුලෙන් බලන්න ඕනේ. වකුගඩුවක් තියනවාද පෙනහැලක් තියනවාද කියලා කපලා තමයි බලන්න ඕනේ. ඒ වගේ කම්පියුටරයක් ගත්තොත් මේ අපි මෙතන CPU කේසිං එකක් තියෙනවානේ. එතකොට RAM එකක් තියෙනවද, hard disk එකක් තියෙනවද කියන එක, processor එකක් තියෙනවද කියන එක ගලවලා තමයි බලන්න ඕනේ. පිටින් බලපුවාම මල්ලි මේකට processor එකක් තියෙනවා, මේකට RAM දාලා තියෙනවා කියලා අපිට තහවුරු කරන්න බෑ. ඒකට කියන්නේ මොකද්ද?
අභ්‍යන්තර දෘඩාංග කියලා. අභ්‍යන්තර දෘඩාංග කියන්නේ ඇතුලින් බලපුවාම පේනවද නැද්ද කියන එක. හරිද? අපි CPU එක අනිවාර්යෙන් ගලවන්න ඕනේ. දැන් RAM එක පිටින් පේන්නේ නැහැ. ඇතුලින් තමයි බලන්න ඕනේ. ප්‍රොසෙසර් එක පිටින් පේන්නේ නැහැ. ඇතුලින් තමයි බලන්න ඕනේ. එතකොට ඇතුලේ දාලා තියෙන මේ SSD වෙන්න පුළුවන්, hard disk වෙන්න පුළුවන් ඕන එකක් පිටින් පේන්නේ නැහැ. ඇතුළට ගිහිලා තමයි බලන්න ඕනේ. ඒකට කියන්නේ අපි අභ්‍යන්තර දෘඩාංග කියලා. ඒක ඔයාලට තේරුණාද? වැටහුණාද? වැටහුණාද? ඔය තේරුණා. හරි. එතකොට හાર્ඩ්වෙයාර් කියන්නේ ඔය එක්කෙනෙක්ව නැගිට්ටවලා කියන්න දැන් මෙයාට අත පය කකුල තියෙනවා. මේක ඇවිල්ලා අපිට අල්ලන්න පුළුවන්. අල්ලලත් පෙන්වන්න අත. මට දැන් මෙයා අල්ලන්න පුළුවන් කියන්නේ දැන් මේ අත කියන්නේ හાર્ඩ්වෙයාර් එකක්. හරිද? ඊට පස්සේ සොෆ්ට්වෙයාර් කියන එක. සොෆ්ට්වෙයාර් කියන එක තමයි මෙයාගේ අත අල්ලන්න පුළුවන්. මෙයාගේ පණ අල්ලන්න පුළුවන්ද කියලා අහන්නකෝ. තේරුණාද? අත අල්ලන්න පුළුවන් පණ අල්ලන්න බෑ. පණ තමා සොෆ්ට්වෙයාර් එක. මොකද දැන් අපි මේ කම්පියුටරයක් ඔන් කරද්දී මුලින්ම ඔන් වෙන්නේ Windows කියලා. එතකොට මේ Windows කියන දේ ඩිලීට් වුණා කියන්නේ කම්පියුටර් එකේ අගයක් තියනවද? නැහැ. එතකොට ෆෝන් එකක් ඔන් කරද්දී Android නැත්නම් iOS කියලා ඔන් වෙද්දී Android නැත්නම් iOS කියන එක සම්පූර්ණයෙන් නැහැ. ඩිලීට් වුණා කියන්නේ දැන් මේ ෆෝන් එකෙන් අගයක් තියනවද? නැහැ. නිකම්ම gadolu වගේක් විතරයි. එතකොට මේ යන්ත්‍රේ මේ යන්ත්‍රයට පණ දෙන්නේ සොෆ්ට්වෙයාර් එකක් තමයි. සොෆ්ට්වෙයාර් වර්ග දෙකක් තියෙනවා. ඔපරේටිං සොෆ්ට්වෙයාර් සහ ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් කියලා. ඔපරේටිං සොෆ්ට්වෙයාර් and ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර්. මොකක්ද තියෙන්නේ? ටයිටල් එක කියලා මේ මාතෘකාව කියලා ආයෙත් අහන්න දැන් මම මොකද්ද කිව්වේ කියලා. හරිද? එතකොට එයාලට කියන්න මාතෘකාවත් කිව්වට පස්සේ අහන්න ඔයා මේ ඔපරේටිං සොෆ්ට්වෙයාර් කියන එක කියනවාද කියලා. ඔක්කොමට කියන්න මොකද්ද මොකද්ද දැන් කිව්වේ කියලා. ද ඔපරේටිං සොෆ්ට්වෙයාර් කියන්නේ මෙහෙයුම් මෘදුකාංග. මෙහෙයුම් දැන් මම කියන්නේ දැන් මං දන්න සිංහලෙන් සමහරට පොත්වල වෙන නමක් ඒක බලාගන්න. දැන් මෙහෙයුම් මෘදුකාංග කියන්නේ ළමයින්ට කියන්න. මොකද්ද මම කියපු මාතෘකාව දැන් කියන එක මාතෘකාව ආයි කියන්න සද්දෙන් කියද්දි තමා මිනිස්සුන් ළමයි නිින්ද නැතුව ફોකස් කරන්නේ. ප්‍රශ්නයක් අහනකොට තමයි ප්‍රශ්න නිතරම අහන්න ළමයෙක් නැගිටවලා නැත්තම් හැමෝගෙම අහන්න සද්දෙන් කියන්න කියලා. සද්ද අඩුයි නම් ආයෙත් කියන්න. එතකොට තමයි එයාලා ආය හරියට ફોකස් එක හරියට දෙන්නේ. හරි. එතකොට මෙහෙයුම් මෘදුකාංග කියන්නේ ඔපරේටිං ඔපරේටිං සොෆ්ට්වෙයාර් එකේ තියෙන ඔපරේටිං සිස්ටම් එකයි ඇප්ලිකේෂන් ඔපරේටිං සිස්ටම් එකයි. ඇප්ලිකේෂන් එකට කියන්නේ යෙදුම් මෘදුකාංග කියලා. එතකොට මෙහෙයුම් සහ යෙදුම් වලට වෙනස හරියටම පැහැදිලි කරන්න මෙහෙයුම් මෘදුකාංග කියන්නේ මෙන්න මෙහෙමයි. දැන් අපි කියමුකෝ කොහොමද කියන්නේ? විනාඩි 10ක් මේක ඔෆ් වෙයි. මෙහෙයුම් මෘදුකාංග කියන්නේ දැන් Windows කියන්නේ මේ යන්ත්‍ර වලට පණ දෙන මෘදුකාංග වලට කියනවා අපි ඔපරේටිං සොෆ්ට්වෙයාර් කියලා. මොකද්ද කියන්නේ? සොෆ්ට්වෙයාර් කියලා. ඔපරේටිං. මෙහෙයුම් මෘදුකාංග කියන්නේ යන්ත්‍ර වලට දැන් අපි අත උස්සන්න ඕනේ, පාත් කරන්න ඕනේ, කකුල උස්සන්න ඕනේ, පාත් කරන්න ඕනේ. දැන් සමහර විට අපි ඇස් පිලි ගහනවා. ඇස් පිලි ගහනවා කියලා දැන් මං දැන් ගහනවා කියලා හිතාගෙන දින්නේ තමන් අපි මිනිස්සු හිතාගෙන දින්නේ නෑනේ. නෑ. නෑ ඒක ඉබේම ගහනවා. අපි ඇවිදිද්දි මං වම් කකුල තියනවා දකුණු කකුල තියනවා වම් කකුල තියනවා දකුණු කකුල තියනවා කියලා හිතනවාද අපි? නෑ. ඒතකොට ඒක ඉබේම වෙනවා. ඒක තමයි ඔපරේටිං සොෆ්ට්වෙයාර් කියලා කියන්නේ. ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් කියන්නේ අපිට අවශ්‍ය කරන දේ අපි මතක තියාගෙන ඉන්නවා කියන එක. අපිට අවශ්‍ය කරන දේ අපි ඉගෙන ගන්නවා කියන එක.
දැන් සමහර විට සමහර ළමයි ඉන්න පුළුවන් මේ ජියෝග්‍රෆි භූගෝල විද්‍යාව ඉගෙන ගන්න කට්ටිය. නැත්තම් සිංහල ඉගෙන ගන්න කට්ටිය. දෙකම වෙනස්. එතකොට එයා ඕන ඕන දේවල් එයාලා ඉගෙන ගන්නවා. ඒක තමයි ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් කියන්නේ. ඒ වගේ තමයි ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් කියන්නේ. ඒ කියන්නේ දැන් දැන් ගේම් එකක් ගහන එක්කෙනාට ගේම් එකක් ඉන්ස්ටෝල් කරද්දී ඒක ගේම් එකක් ගහන්න ගේම් එකක් ගහන්න ඉන්න කෙනාට තමයි ඒක වැදගත්. ඒ නිසා ඒක ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර්. එතකොට හැමෝම ගිහිල්ලා ගේම් ගහන්නේ නැහැ නේ. සමහරට වැඩ කරන කට්ටිය එයාලට ඕන කරන සොෆ්ට්වෙයාර් ටික දාගෙන නැති. එතකොට ඒක එයාලට වැදගත්. ඒ වගේ මිනිසුන්ට ඕන කරන දේ විතරක් ඉන්ස්ටෝල් කරගන්න පුළුවන් කියන එක තමයි ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් කියන්නේ. දැන් Play Store එකක් ගත්තොත් ඒක ඇතුලේ ගොඩාක් තියෙනවා. හැබැයි ගොඩාක් කට්ටිය ගිහිල්ලා ගහන්නේ PUBG Free Fire කියලා. එතකොට ඇයි ගොඩාක් ගේම්ස් තියෙද්දි Free Fire කියන්නේ ඕන වෙනවා ගොඩාක් කට්ටියට. හැබැයි හැමෝටම ඕනද? හැමෝටම ඕනේ නැහැ. හැබැයි Play Store කියන දේ හැමෝටම ඕනද? හැමෝටම ඕනේ. හැබැයි Play Store දැන් App Store තියෙනවා. ඒ වගේ හැමෝටම ඕන කරන දේවල් තියෙනවා. හැමෝටම ඕන නැති දේවල් තියෙනවා. හැබැයි දැන් ෆෝන් එකට Android එකක් ඕනේ. දැන් Android එක ඩිලීට් වුණා කියන්නේ Android නැත්නම් iOS එකේ iOS software එක ඩිලීට් වුණා කියන්නේ ඔක්කොම යනවා. දැන් ඕකට ගිහිල්ලා ආය Android දුත් මේ iOS නැති Apple ෆෝන් එකක් ඕනයක් එන්න පුළුවන්. ඒ නැතුව මේ වෙන software එකක් install කරලා වැඩක් නැහැ. තේරුණාද? එතකොට මේ operating system කියන්නේ මේ ෆෝන් එක මේ නැත්නම් පරිගණකය වැඩ කරන්න උපයෝගී කරන software එක application software කියන්නේ අපිට ඕන කරන දේ අපි install කරගෙන අපි අපේ වැඩ කරන්න use කරන software එක. දැන් operating system කියන්නේ පරිගණකයට අවශ්‍ය software එකක්. application software කියන්නේ මිනිසුන්ට අවශ්‍ය කරන දේවල් මිනිසුන්ට අවශ්‍ය පරිදි install කරලා එයාලට ඕන විදියට එයාලා ඒක උපයෝගී කරගන්න පුළුවන් software එකක්. ඒක වට වැටහුණාද? ඕ තේරුණා. හරි. එතකොට හાર્ඩ්වෙයාර් සොෆ්ට්වෙයාර් කියන්නේ දෙකක් තියෙනවා. හાર્ඩ්වෙයාර් එකේ තියෙනවා මේ ඉන්ටර්නල් එක්ස්ටර්නල්. ඒ වගේම සොෆ්ට්වෙයාර් එකේ තියෙනවා ඇප්ලිකේෂන් සහ ඔපරේටිං සොෆ්ට්වෙයාර්ස්. හරිද? ඔපරේටිං සිස්ටම්ස්. හරිනේ. එතකොට හાર્ඩ්වෙයාර් සොෆ්ට්වෙයාර් හරි. දැන් ලයිව්වෙයාර්. ලයිව්වෙයාර් කියන්නේ කවුද? ලයිව්වෙයාර් කියන්නේ දැන් මෙයා කොල්ලෙක් කියන්නකෝ. හරිද? එක්සැම්පල් හරියට පෙන්නන්න. දැන් කොල්ලෙක් කියන්නේ එයා ජීවත් වෙන්න එයාගේ අරමුණක් හරි මොනවා වුණත් එයා දිගුකල් ජීවත් වෙලා ඊළඟ පරම්පරාව හදන්නත් කවුද ඕනේ? තව කෙල්ලෙක් ඕනේ නේද? ඕනේ නේද? ඔව්. මිනිහෙක් ගත්තා නම් ගෑණියක් ඕනේ. ගෑණියක් ගත්තා නම් මිනිහෙක් ඕනේ. මේ එතකොට මේ දෙන්න අවශ්‍යම දේ කට්ටිය. හරිද? නැත්තම් ලෝකයක් තියෙනවා ගෑනු විතරක් ඉන්නවා නම් අගයක් තියනවද? කියන්නේ අරමුණක් තියනවද? නැහැ. නෑ. එතකොට එතන වෙනසක් නැහැ. ඒ නිසා මේ ලයිව්යා කියන්නේ එයාට ඉන්න ගෑණියක් වගේ. ඇයි දන්නවද? දැන් පරිගණකයක් තියෙනවා නම් මෙතන පරිගණකයක් තියෙනවා. හැබැයි පරිගණකයක් ඇයි අවශ්‍ය? මිනිහෙක් ඒකේ ප්‍රයෝජන ගද්දිනේ ඒක අවශ්‍යතාව තියෙන්නේ. ප්‍රයෝජනයක් ගන්න නැත්නම් අවශ්‍යතාවයක් තියනවද? නෑ. නෑ. ඒක හොඳට කියලා දෙන්න. පරිගණක අවශ්‍යතාවය තියෙන්නේ මිනිහෙක් ප්‍රයෝජනය ගද්දි. එතකොට මේකෙන් ප්‍රයෝජනය ගන්න සෑම මිනිහාම ලයිව්යා වෙනවා. තේරුණාද ඔයාලට? ලයිව්යා කියන්නේ පරිගණකයේ ප්‍රයෝජනය ගන්නන්. හරිද? දැන් මිනිහෙක්ගෙන් ප්‍රයෝජනය ගන්න ගෑණිනේ. එතකොට ගෑණි ලයිව්යා. ඒ වගේම තමයි සෑම කම්පියුටරයක්ම ප්‍රයෝජනය ගන්නේ මිනිහා නේද? ඒ නිසා මිනිහා තමා ලයිව්. දැන් ඔයා ඇවිල්ලා මේ ෆෝන් එකේ ගේම් ගහනවා කියන්නේ ගේම් ගහන්නේ දැන් ප්‍රයෝජනේ කවුද ඔයා. එතකොට කවුද ඔතන ලයිව් එයා? එයා නේද? ඔව්. තේරුණාද ඒක? ඔව් තේරුණා. හරි. එතකොට තියෙනවා ෆර්ම්වෙයා කියන එක. ෆර්ම්වෙයා කියන්නේ මෙන්න මෙහෙමයි. ෆර්ම්වෙයා කියන්නේ හිත. මොකද්ද? පණ වෙනයි හිත. හිත වෙනයි. පණ කියන්නේ අපි ජීවත් වෙන්න, අපි හුස්ම ගන්න, අපි ජීවත් වෙන්න යූස් කරන එක විතරයි. හිත කියන්නේ එහෙම නෑ. හදවත නෙවෙයි හිත. හරිද? හදවත නෙවෙයි හිත. හිත කියන්නේ අපි දැන්
එක්සාම්පල් එක පෑන උස්සලා පෙන්වන්න. දැන් මම පෑන උස්සලා උදාහරණයක් කියන්න මගේ හිත තමා හිතන්නේ පෑන උස්සලා උදාහරණයක් වශයෙන් කියන්න කියලා. එතකොට හිත පෑන හිතපු නිසා තමයි මම ඔයාලට මේක උදාහරණයක් කියලා පෙන්වුවේ. නැත්තම් පෑන උදාහරණයට ගන්න නැතුව මගේ හිත වෙන දෙයක් නැත්නම් මේ ඩස්ටර් එක උස්සලා උදාහරණයට පෙන්වන්න කියලා කිව්වනම් මම ඒක තමයි ගන්නෙ. හැබැයි දැන් මගේ හිත හිතුවේ පෑන. හරිද? ඒ නිසා මං කරන ඒ කියන්නේ මේ හાર્ඩ්වෙයාර් ටික. එතකොට අත කියන හાર્ඩ්වෙයාර් ටික වැඩ කරන්න නම් හිත හිතනවා. හිත හිතන්න තමයි හැමදේම වෙන්නේ. අපිට මේ රැට නිදාගද්දි මේ அதுக்கு என்ன சொல்றேன் සිහින එනවා. ඔක්කොම අපි ඕෆ් වෙද්දී හැබැයි තාම හිත වැඩ කරලා සිහින ගේනවා. මේ හැබැයි උදාහරණයට කියමුකෝ එක්කෙනෙක් ඇක්සිඩන්ට් වෙලා එයාට එයාට මේ කවුද මගේ නම අම්මා තාත්තා ඔක්කොම අමතක වෙනවා. සමහරව සිනමා වල දකිලා ඇති ඇක්සිඩන්ට් වුණාට පස්සේ එයා නැගිටලා අහනවා මං කවුද කොහේ ඉඳලාද ආවේ එහෙම අහනව නේද කට්ටිය දැකලා තියෙනවද මූවිස් වල එහෙම ඔව් අහන්න හරිද එතකොට අහනවා මං කවුද කින්ද මන්ද කියලා මොකුත් දන්නේ නැහැ. හැබැයි එයා අහන්නේ සිංහල වලින් කොහොමද මම කවුද අම්මා කවුද කියලා අමතක වෙච්ච කෙනාට සිංහල අමතක වුණාද නෑ. නෑ ඇයි එතකොට ඒක සේව් වෙලා තියෙන්නේ ෆර්ම්වෙයාර් වල තේරුණාද ඔව් උදාහරණයට ROM එකේ සේව් වෙලා තියෙන එක ඩිලීට් වෙන්නේ නැහැ. හරිද? ඩිලීට් වෙන්නේ නැහැ. ඇයි? සිංහල සේව් වෙලා තිබ්බේ ROM වල. හරිද? හાર્ඩ් ඩිස්ක් එක නැති වුණා. හැබැයි ROM එක නැති වුණේ නැහැ. තේරුණාද? එතකොට මේක ඔව් හાર્ඩ්වෙයාර් සොෆ්ට්වෙයාර් ෆර්ම්වෙයාර් ලයිව් කියන එකේ වෙනස. එතකොට මේක අර හાર્ඩ්වෙයාර් කියන එකයි හાર્ඩ්වෙයාර් එක නෝට් එක දෙන්න මේක මම කලින් කියපු එක්ස්ටර්නල් ඉන්ටර්නල් හાર્ඩ්වෙයාර් ටිකයි සොෆ්ට්වෙයාර් එක නෝට් එක දෙන්න ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් අර මේ ටික මම කිව්වා නේද? එතකොට GICC මම පස්සේ එක්ස්ප්ලেইন කරන්න. ලයිව් එක මම කලින් කිව්වා. ෆර්ම්වෙයාර් ටිකත් කිව්වා. හරිද? කම්පියුටර් හાર્ඩ්වෙයාර් ෆර්ම්වෙයාර් වෙන්නේ නැහැ. BIOS එක ෆර්ම්වෙයාර් වෙයි. රිමෝට් කන්ට්‍රෝල් එක ෆර්ම්වෙයාර් වෙයි. හරිද? මේක අර හાર્ඩ් ඩ්‍රයිව් එක ඉන්න හાર્ඩ් ඩ්‍රයිව් ඇතුලේ වැඩ කරන සිස්ටම් එකක් තියෙනවනේ සොෆ්ට්වෙයාර් එකක්. ඒක ඇතුලේ සර්කිට් බෝඩ් එකක් තියෙනව නේද? හાર્ඩ් ඩිස්ක් එක ඇතුලේ දැකලා තියෙනවද සර්කිට් බෝඩ් එකක් තියෙනවා. ඒ සර්කිට් බෝඩ් එකක් එන්නේ හાર્ඩ් ඩිස්ක් එකම එන්නේ. හරි? එතකොට ඒ ටිකක් දාගන්න ඉන්පුට් අවුට්පුට් පස්සේ බලමු. වැටහුණාද නැද්ද? තේරෙනවා. ඔන්න එච්චරයි. ඔය ටික එක්ස්ප්ලেইন කරා නම් ඇති. හරිනේ? හරි.